අපි අන්තිමට කතා කරා UPAC nomenclature of alkanes. අද අපි බලන්න යන්නේ nomenclature of alkenes and alkynes. දැන් alkenes සහ alkynes වල nomenclature එක ගැන කතා කරන්න නම් ඔයගොල්ලෝ මුලින් හොඳට අර alkanes වල nomenclature එක පැහැදිලිව දැනගෙන ඉන්න ඕනේ. අපි බලමු දැන් alkenes සහ alkyne තියෙද්දි nomenclature එක වෙනස් වෙන්නේ කොහොමද කියලා. alkanes ගත්තම ඔයගොල්ලන්ට මතක ඇති ඒකේ parent chain එක. එහෙම නැත්නම් ප්‍රධාන carbon chain එක සොයද්දී අපි බැලුවේ number of carbon atoms, carbon අණු සංඛ්‍යාව. වැඩියෙන්ම carbon අණු සංඛ්‍යාවක් තියෙන chain එක තමයි තේරුවේ. හැබැයි මෙතනදී alkane සහ alkyne ගැන කතා කරද්දී අපි තෝරන්නේ වැඩියෙන්ම bonds එකකට වඩා තියෙන carbon chain එකක්. ඒ කියන්නේ දැන් example 1 එක බලන්න. example 1 එකේ ඔයගොල්ලෝ වෙනවා මේ කොටු කරපු එකේ bonds එකකට වඩා වැඩි carbon මොකද්ද මේ carbon atoms තියෙනවා හතරක්. එහෙම නැත්නම් bonds එකකට වඩා වැඩි bonds තියෙනවා දෙකක්. ඔයගොල්ලෝ වෙනවා මෙතන double bond එකක් තියෙනවා. ඒ වගේම මෙතන double bond එකක් තියෙනවා. එතකොට සම්පූර්ණයෙන් bonds එකකට වඩා වැඩි බන්ධන දෙකක් තියෙනවා. එහෙම නැත්නම් මේ chain එක ගත්තොත් ඔයගොල්ලෝ වෙනවා 1 2 3 4 5 6 7 8 carbon atoms 8ක් තිබුණත් අපි alkane එකක් හෝ alkene එකක් තියෙද්දි අපි select කරන්නේ ද්විත්ව බන්ධන සහ ත්‍රිත්වද බන්ධන වැඩියෙන්ම තියෙන chain එක තමයි parent chain එක විදිහට අපි consider කරන්නේ. ඒක තමයි දැන් alkenes and alkynes chain වල ප්‍රධාන rule එක. If two chains having same number of multiple bonds, then check maximum number of carbons. හරි. දැන් හිතන්නකෝ chains දෙකක් තියෙනවා එක සමාන multiple bonds තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක අපි තෝරන්නේ carbon අණු වැඩිම chain එක. මම example එකක් ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ carbon chain එකක් තියෙනවා. මෙන්න මේ carbon ගෙන් මෙයා දෙකට බෙදෙනවා. මෙතන double bond එකයි, මෙතන single bond එකයි. ඊට පස්සේ මෙතන double bond එකයි, මෙතන single bond එකයි, මෙතන single bond එකයි. මම මෙතන hydrogen අණු නැතුව අඳින්නේ. හරි. දැන් අනිවාර්යෙන් මේ chain එකද කියලා consider කරන්න ඕනේ parent chain එක. දැන් උඩ එකයි පල්ලෙහා එකයි ගත්තම දෙකේම ද්විත්ව බන්ධන එක ගානේ ඉන්නවා. හැබැයි අපි තෝරන්නේ දෙවෙනි chain එක මොකද? අපි ආයේ first rule එකට යනවා. ද්විත්ව බන්ධන ප්‍රමාණය උඩයි යටයි දෙකේම සමානයි. ඊට පස්සේ first alkane වල අපි first rule එක කතා කරේ. higher rule එකට ගිහිල්ලා බලනවා carbon අණු වැඩියෙන්ම තියෙන chain එක මොකක්ද කියලා. මෙන්න මේක තමයි වැඩියෙන්ම තියෙන chain එක. එතකොට අපි ප්‍රධාන chain එක විදිහට තෝරගන්නේ මෙන්න මෙයාව. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි අපි ඉස්සරහට යන්. If the multiple bonds and carbon both are same, then see the maximum number of substituents. මේකත් අර අපි කලින් කතා කරපු rule එකක්මයි. අපි දැනට මේක නකමු. හරි දැන් මේකෙත් කාබන් සහ ද්විත්ව බන්ධන ප්‍රමාණය සමානයි. අපි මේ කාබන් නෑ. අපි මෙන්න මේ කාබන්ට සෙට් කරමු CH3 group එක. ඊට පස්සේ ඒදී නෑ මේ කාබන්ට CH3 group එකක් සෙට් කරමු. මේ කාබන්ට CH3 group එකක් සෙට් කරමු. දැන් ඔයගොල්ලන්ට පේනවා උඩ කාබන් චේන් එකේ පල්ලෙහා කාබන් චේන් එකේ ද්විත්ව බන්ධන ප්‍රමාණය සමානයි. නමුත් දැන් බලන්න පල්ලෙහා එකේ CH3 groups දෙකක් සෙට් වෙලා තිනවා. ඒ කියන්නේ side chains නේ. side chains එහෙම නැත්නම් substituent groups දෙකක් සෙට් වෙලා තිනවා. හැබැයි උඩ chain එකේ substituent groups එකයි. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි parent chain එක විදිහට සලකන්නේ මෙන්න මේ substituent groups වැඩියෙන් සෙට් වෙලා තියෙන carbon chain එක. මෙතන substituent groups දෙකයි උඩ එක. ඒ නිසා පල්ලෙහා එක තමයි select කරන්නේ. ඊට පස්සේ the number of multiple bonds are greater than the number of carbons are greater than the number of substituent groups. මෙන්න මේ විදිහට තමයි අපි priority එක දෙන්නේ. අපි මුලින්ම බලන්නේ multiple bonds වැඩියෙන් තියෙන carbon chain එක. කියන්නේ ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන වැඩියෙන් තියෙන chain එක. ඊට පස්සේ දෙවෙනියට බලන්නේ ඒ chains වලින් වැඩියෙන්ම carbon අණු තියෙන මොන chain එකකටද කියලා.
අවසානට බලන්නේ substituent groups. ඒ කාබන් චේන් එකට පැත්තෙන් සෙට් වෙලා තියෙන groups වැඩිම තියෙන චේන් එක මොකක්ද කියලා. හරිනේ. ඒ rules ටික මම හිතනවා පැහැදිලි වෙන්න ඇති. Numbering of parent carbon chains. While doing numbering in alkenes and alkynes, minimum number should be given to multiple bonds. මේක කියන්නේ කාබන් චේන් එකක් නම් කරද්දි. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම චේන් එකක් තියෙනවා. CC. දැන් මේක මොන පැත්තෙන්ද නම් කරන්නේ? මේක කියන්නේ minimum number should be given to the multiple bonds. Minimum number should be given to the multiple bond. ඒ කියන්නේ මේ බන්ධනේ තියෙන කාබන් එකට අඩුම අගය එන්න ඕනේ. ඒක ගන්න කොහොමද අපි? මෙහෙන් නම්බර් කරොත් කීයද එන්නේ? 3. වම් පැත්තෙන් නම්බර් කරොත් 2. එතකොට මොකක්ද හරි පැත්ත? අපමගේ එන්නේ වමෙන් නම්බර් කරොත් නේ. මොකද අංක මේ 2 අඩුයි 3ට වඩා. එතකොට හරි විදිය තමයි මේක වැරදි. වම් පැත්තේ ඉඳන් අංක කරගෙන එන්න ඕනේ. If multiple bond getting same number from either sides, then give minimum number to the substituent. ඊට පස්සේ මෙන්න මෙහෙම කතාවක් ඊළඟට කියන්නේ. multiple bond එකට same number එක set වෙන්නේ. එතකොට මෙහෙම තිබුණා. ආයෙ මෙහෙම. හිතන්න මෙතන CH3 එකක් තියෙනවා. මෙතන CH3 එකක් තියෙනවා. දැන් බලන්න අපි වමෙන් නම්බර් කරොත් 1 2 3 4 5 6. දකුණෙන් නම්බර් කරොත් 1 2 3 4 5 6. හරි. දැන් මල්ටිපල් බොන්ඩ් එක ගැන කතා කරමු. මල්ටිපල් බොන්ඩ් එකේ අගය ගත්තොත් left and right. left කියන්නේ වමෙන් ඉඳන් දකුණට, right කියන්නේ දකුණේ ඉඳන් වමට අංක කරොත්. මල්ටිපල් bonds ගත්තොත් දෙකටම අංක 3 සෙට් වෙනවානේ. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. වමෙනුයි දකුණෙනුයි මොකෙන් අංක කරත් ප්‍රශ්නයක් නෑ. මල්ටිපල් බොන්ඩ් එක විතරක් කන්සිඩර් කරලා. දැන් සබ්ස්ටිටියුන්ට් ගෲප් එක කන්සිඩර් කරොත් ඒ කියන්නේ මෙන්න මෙයාව සහ මෙයාව. දකුණේ ඉඳන් අංක කරොත් මොකක්ද වෙන්නේ? සබ්ස්ටිටියුන්ට් ගෲප් එකට සෙට් වෙන්නේ අංක 3. සබ්ස්ටිටියුන්ට් ගෲප් එක මෙහෙම ලියන්න SG. දකුණේ ඉඳන් අංක කරොත් 3 සෙට් වෙන්නේ. වමේ ඉඳන් අංක කරොත් අංක 2ේදී සබ්ස්ටිටියුන්ට් ගෲප් එකක් සෙට් වෙනවා. එතකොට කවද තෝරගන්නේ? මෙන්න මෙයාවනේ. එතකොට නිල් පාට එක්කෙනා හරි, දම් පාට එක්කෙනා වැරදි. මම හිතනවා දැන් ඒකත් තේරෙන්නේ නැති. මේවා ගොඩක් සරල rules. For numbering, multiple bond priorities high compared to substituent. මල්ටිපල් බොන්ඩ් එකට දෙන ප්‍රයොරිටි එක වැඩි මේ සබ්ස්ටිටියුන්ට් ගෲප් එකට දෙන ප්‍රයොරිටි එකට වඩා. ඒ කියන්නේ මල්ටිපල් බොන්ඩ් එකට අඩු වගයක් සෙට් කරන්න තමයි අපි බලන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ තමයි සබ්ස්ටිටියුන්ට් ගෲප් එක ගැන කල්පනා කරන්නේ. මම ඒකටත් උදාහරණයක් දෙන්නම් මෙහෙම. මෙතන සබ්ස්ටිටියුන්ට් ගෲප් එකක් නැහැ කියලා හිතන්නකෝ. මෙතන සබ්ස්ටිටියුන්ට් ගෲප් එකක් නෙමෙයි. මෙතන කාබන් චේන්ස් කාබන් අණු එකයි තිබුණා. දැන් වමෙන් අංක කරොත් සබ්ස්ටිටියුන්ට් ගෲප් එකට අංක 2 සෙට් වෙනවා. දකුණෙන් අංක කරොත් 3 4. සබ්ස්ටිටියුන්ට් ගෲප් එකට 3 සෙට් වෙනවා. හැබැයි අපි මුලින් ප්‍රයොරිටි එක දෙන්නේ මේ ඩබල් බොන්ඩ් එකට අවමාගයේ සෙට් වෙන එකට. එතකොට අවමාගයේ ඩබල් බොන්ඩ් එකට සෙට් වෙන්නේ දකුණෙන් අංක කරාමනේ. එතකොට හරි එකේ එන්නේ නිල් පාට එක, කොළ පාට එක වැරදි. ඩබල් බොන්ඩ් එකට මුල් තැන දීලා තමයි ඊළඟට අපි බලන්නේ සබ්ස්ටිටියුන්ට් ගෲප්ස් ගැන. දැන් මෙතන ඩබල් බොන්ඩ් එක මුලින්ම තියෙන නිසා සබ්ස්ටිටියුන්ට් ගෲප් එකට අපි තැනක් දෙන්නේ නැහැ. ඒක කන්සිඩර් කරන්නේ නැහැ. හරි. ඉස්සරහට යන්න. මේ තියෙන එක්සැම්පල්ස්. මේවා නම් කරන්නේ කොහොමද කියන එක තමයි මෙතන තියෙන්නේ. අපි බලමු මුලින්ම අංක කරන විදිය මං කිව්ව විදියට මේ තියෙන්නේ එක දීලා තියෙන ඩබල් බොන්ඩ් එකට CH3 ගෲප් එකට 4 ආවත් අපි දකුණෙන් අංක කරන්න පටන් ගන්න නැහැ. මොකද මං කිව්ව විදියට ප්‍රයොරිටි එක දෙන්නේ ඩබල් බොන්ඩ් එකට නිසා. මේක අංක කරන්නේ කොහොමද? මුලින්ම අර කලින් වගේම තමයි මෙතිල් ගෲප් එක සෙට් වෙච්ච
මුලින්ම බලනවා සබ්ස්ටිටියුන්ට් ගෲප්ස් මොනවද කියලා මේකේ තියෙන්නේ. සබ්ස්ටිටියුන්ට් ගෲප් එකකට තියෙන මෙතිල් ගෲප් එකක්. ඊළඟට බලනවා කීවෙනි කාබන් එකකටද සෙට් වෙලා තියෙන්නේ කියලා. 4 වෙනි කාබන් එකට. ඒ නිසා 4 මෙතිල්. ඊට පස්සේ ප්‍රධාන චේන් එක නම් කරන්න ඕනේ. ප්‍රධාන චේන් එකේ 1 2 3 4 5යි. 5යි කියන්නේ පෙන්ටේන් එකක් නේ. සාමාන්‍යයෙන් ගත්තොත් පෙන්ටේන්. හැබැයි මෙතන ඩබල් බොන්ඩ් එකක් තියෙන නිසා අපි ඒක ලියනවා 4 මෙතිල් පෙන්ට් පෙන්ටේන් වෙන්නේ නැහැ දැන්. මොකද ඒන් කැලල අපි මාරු කරන්න ඕනේ. මොකද මේක ඇල්කීන් එක. ඇල්කේන් වුණොත් තමයි ඒන් කියලා එන්නේ. මෙතන එක පොඩ්ඩක් දීලා පෙන්නන්නම්. ඇල්කේන් නම් මේක ඉවර වෙන්නේ ඒන් වලින්. ඇල්කීන් නම් මේක ඉවර වෙන්නේ ඊන් වලින්. ඇල්කයින් නම් මෙයා ඉවර වෙන්නේ අයින් වලින්. මේ ඒන් කැලල තමයි වෙනස් වෙවි යන්නේ ඊන් සහ අයින් විදියට. අපි ඇල්කේන් අංක කරද්දී 1 2 3 කියලා මේ ඇල්කේන බොන්ඩ් එක ඇල්කේනේ තනි බන්ධනයනේ තියෙන්නේ. කාබන් චේන් එකේ හැමතැනම තනි බන්ධන තියෙන නිසා අපි ඒ තනි බන්ධන වලට අංකයක් දෙන්නේ නැහැ. හැබැයි ඇල්කීන නම් කරද්දී ඇල්කයින නම් කරද්දී මේ බන්ධනයේ තියෙන ස්ථානයක් තියෙනවානේ. අන්න එතන ස්ථානයක් තියෙන නිසා අපිට පුළුවන් ඒ තියෙන ස්ථානේ මේ නමේ දක්වන්න කොතනද තියෙන්නේ කියලා. මොකද ඒක දැක්ුවේ නැත්නම් අපි දන්නේ නැහැනේ. මේ මැද්දට ඩබල් බොන්ඩ් එකක් දාලා උනත් අපිට ලියන්න පුළුවන්. 2 3 කාබන් වලට ඩබල් බොන්ඩ් එකක් දාලා මේක අඳින්නත් පුළුවන්. නිකම්ම මේ අංකයක් දැම්මේ නැත්තම්. ඒ නිසා 4 මෙතිල් පෙන්ට් ඊන් එක දාන්න කලින් අපි බලනවා කීවෙනි කාබන් එකේ තියෙන්නේ කියලා. එකේ තියෙන්නේ. ඒ නිසා 1 පෙන්ට් ඊන්. දැන් මේක බලන්නකෝ. මේකේ බ්‍රෝමීන් එක සෙට් වෙලා තින්නේ මුලින්ම අංක කරන පැත්ත. ඩබල් බොන්ඩ් එකට අවමගේ එන්නේ දකුණු පැත්තෙන් 1 2 3. ඊට පස්සේ සබ්ස්ටිටියුන්ට් ගෲප්ස් මොනවද තියෙන්නේ? මේකේ බ්‍රෝමීන් එකක් තියෙනවා. බ්‍රෝමීන් එක සෙට් වෙලා තින්නේ ෆස්ට් කාබන් එකට. ඒ නිසා 1 බ්‍රෝමෝ. 1 බ්‍රෝමෝ. ඊට පස්සේ බලනවා කාබන් චේන් එකේ කාබන් කීයක් තියෙද? 3යි. 3යි නම් ප්‍රොපේන්. හැබැයි ඒන් වෙනුවට මෙතන ඊන් එකක් දාන්න ඕනේ. මොකද ඇල්කීනයක් නිසා ප්‍රොප්. ඊට පස්සේ ඇල්කීන් බොන්ඩ් එක තියෙන කීවෙනි කාබන් එකේද? පළවෙනි කාබන් එකේ. නිසා ප්‍රොප් 1 ඊන්. තේරුණානේ? ඔන්න ඔය විදිහට තමයි මේක ඔයගොල්ලන්ට නම් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ උඩ මොලිකියුල් එක වගේම එකක්. මේක වෙනසකට තියෙන බ්‍රෝමීන් එක තර්ඩ් කාබන් එකට සෙට් වෙලා තියෙනවා. ඒ නිසා වෙනස් වෙන්නේ මේකේ 3 කියන එක විතරයි. 3 බ්‍රෝමෝ කාබන් අණු 3යි. ඒ නිසා ප්‍රොප් 1 ඊන් ප්‍රොපේන්. හරි. ඊළඟට අපි බලමු මේක. මුලින්ම බලනවා සබ්ස්ටිටියුන්ට් ගෲප්ස් මොනවද? බ්‍රෝමීන් ක්ලෝරින්. ආයි පළවෙනි පාඩම මතක් කරගන්න ඕනේ. බ්‍රෝමීන් ක්ලෝරින් තිබ්බම අපි ඒක පෙළ ගස්වන්නේ ඇල්ෆබෙට් එකේ ඕඩර් එකට. එතකොට කොහොමද කරන්නේ? B බ්‍රෝමීන් වල B තියෙනවා. ඒ නිසා බ්‍රෝමෝ එක කලින් ලියනවා. ක්ලෝරින් වල C තියෙන්නේ. C අකුර B ට පස්සේ. ඒ නිසා ක්ලෝරින් එක පස්සේ ලියනවා. ඒ නිසා කොහොමද ලියන්නේ? 1 බ්‍රෝමෝ පළවෙනි කාබන් එකට බ්‍රෝමීන් එකක් සෙට් වෙලා නිසා 1 බ්‍රෝමෝ. මේ ඉරි අඳින ඒවා කමා තියෙනවා හරියට ඒ විදිහටම තියන්න ඕනේ. එහෙම නැත්නම් වැරදි. 1 ඩෑෂ් බ්‍රෝමෝ ඊට පස්සේ ඩෑෂ් එකක් ආයෙම 3 ආයෙම ඩෑෂ් එකක් ක්ලෝරෝ ප්‍රොප් ප්‍රොපේන් කියලා ලියන්න පුළුවන් මෙතන සිංගල් බොන්ඩ් එකක් නම්. හැබැයි මෙතන ඩබල් බොන්ඩ් එකක් තියෙන නිසා ප්‍රොප් මොන කාබන් එකේද බොන්ඩ් එක තියෙන්නේ? ෆස්ට් කාබන් එකේ. ප්‍රොප් 1 E. මේකත් අර කලින් එකමයි බ්‍රෝමීන් ක්ලෝරින් වෙනස් කරලා තියෙන එක මම ආයෙ කියන්නේ නැහැ. දැන් මේක ගත්තම මේ නැවිලා තියෙන හැමතැනකම කාබන් එකක් තියෙනවා. මේක නම් ඔයගොල්ලන්ට මම හිතන්නේ අවශ්‍ය වෙයි කියලා දැනගන්න. අපි බලමු. කාබන් චේන් එක නම් අංක කරද්දි. දැන් බලන්නකෝ. මම මේක මෙතන අඳින්නම්. C CH CH CH3 මෙතන CH2 මෙතන Br මෙතන ඩබල් බොන්ඩ් එක තියෙන මේක. දැන් මේක අංක කරන්නේ කොහොමද? වමෙන් අංක කරොත් 1 2 3 4 1 2 දෙකේදී තමයි ඩබල් බොන්ඩ් එක සෙට් වෙන්නේ. දකුණෙන් අංක කරොත් 1 2 දෙකේදී ඩබල් බොන්ඩ් එක සෙට් වෙනවා. දැන් වමිනුයි දකුණෙන් දෙකෙන්ම මේ අංක කරාම ඩබල් බොන්ඩ් එක දෙකේදී සෙට් වෙන්නේ. එතකොට ඩබල් බොන්ඩ් එක කොහෙන් අංක කරත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි දෙවෙනි ප්‍රයොරිටි එක බලනවා. දෙවෙනි ප්‍රයොරිටි මොකද්ද?
number of carbon atoms නුත් සමානයි දෙපැත්තෙන්ම ආවා. තුන්වෙනි priority එක substituent groups. දැන් substituent groups වලට අවමාගේ set වෙන විදිහට තමයි දැන් ඊළඟට අපි priority එක බලන්නේ. දකුණෙන් set කරොත් 1 2 3 4. හතරෙදි තමයි carbon මේ bromine එකට මේ bromine set වෙච්ච carbon එකට 7 තමයි set වෙන්නේ දකුණෙන් අංක කරොත්. වමෙන් අංක කරොත් 1 set වෙනවා. එතකොට වමෙන් තමයි අංක කරන්න ඕනේ. එතකොට කොහොමද නම ලියන්නේ? මුලින්ම substituent groups බලනවා. bromine තියෙන්නේ. bromine set වෙන්නේ පළවෙනි carbon එකට. එතකොට 1 bromo carbon 94 ඒ නිසා butane කියලා ලියන්නේ නැහැ. butane වෙනුවට අපි දෙනවා but ඉරක්. කීවෙනි carbon එකේද මේ alkene තියෙන්නේ? දෙවෙනි carbon එකේ. 3 කියලා ලියන්නේ නැහැ. අපි අඩු carbon එක තමයි ලියන්නේ. දෙකේ තමයි alkene එක තියෙන්නේ. ඒ නිසා 2 in 1 bromo but 2 in. එහෙම නැත්නම් මේක තව විදිහකට ලියන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි ඔයගොල්ලෝ මේ විදිහට ස්ටික් වෙලා ඉන්නවා. 1 bromo 2 butene කියලා ලියන්නත් පුළුවන්. හැබැයි මේ විදිහට මේ මොකද්ද ලියන්න සෙට් වෙලා හිටියොත් ඔයගොල්ලන්ට වරදින්නේ නැහැ. ඒ නිසා එක විදිහකට මේ ලියන්න පුරුදුලා හිටියොත් හොඳයි. වඩා හොඳයි. මම ඒකත් කෝකටත් ලියලා පෙන්නන්න. 1 bromo 2 butene. මේ නම් දෙකම හරි. 2 butene එහෙම නැත්නම් but 2 in ඒ දෙකම පාවිච්චි කරනවා. වෙනසකට ජාතින්නේ මේ දෙකේ ඉලක්කම but කියන එකේ ඉස්සරහට ආපු එක විතරයි. දැන් ඊළඟට multiple bonds කිහිපයක් තිබ්බොත් එකක් නෙමෙයි දෙකක් තුනක් තිබ්බොත් අර substituent groups වලට අපි දැම්මා වගේ ditri-tetra කියලා suffix එකක් යොදනවා. දැන් මේක බලමු example එකෙන් බලමු අපි 1 2 3 4 5 6 7 කාබන් 97ක් තියෙනවා. අංක කරන්නේ වම් පැත්තෙන්. ඒක ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා. මොකද ඩබල් බොන්ඩ් එක වම් පැත්තෙන් තමයි පටන් ගන්නෙ. 1 2 3 4 5 6 7. මේකේ substituent groups නැහැ. ඒ නිසා substituent groups වලට මේ මොකද ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ බලනවා කාබන් අණු සංඛ්‍යාව 7යි. ඒ නිසා හෙප්ටේන් මේකේ බේසික් නම හෙප්ටේන්. ඇල්කේනයක් වුණොත් හෙප්ටේන්. හැබැයි හෙප්ටේන් කියලා ලියන්නේ නැහැ දැන් අපි. හෙප්ටා ඊළඟට ලියනවා අපි මේ ඇල්කීන තියෙන තැන්. අපි කලින් එකේ කරා වගේ මතකයිනේ. කලින් එකේ අපි බැලුවේ කොහමද? 1 bromo 2 butene. bromo but 2 in. මේ නම් පාවිච්චි කරනවා 1 bromo but 2 in. කාබන් චේන් එකේ නම ලියලා මුලින් ඊට පස්සේ ඒන් කැල් වෙනුවට අපි ඇල්කීනේට අදාළ කොටස සබ්ස්ටිටියුට් කරනවා. දැන් බලන්න හෙප්ටේන් වෙනුවට හෙප්ටා 1 එකේ ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. ආයේ තුනේ ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. හෙප්ටා 1 3 එකේ තියෙනවා තුනේ තියෙන නිසා 1,3 අර සබ්ස්ටිටියුට් ගෲප්ස් නම් කරා වගේම තමයි. වෙනසක් නැහැ. 1 3 diene. දැන් මෙතන ඕගොල්ලන්ට වෙනසක් තියෙනවා. ditri-tetra කියලා. ඒ කියන්නේ if multiple bonds are there. multiple bonds are there. අපි මෙතන හෙප්ටීන් කියලා ලියන්නේ නැහැ. අර කලින් වගේ ඒන් එකනේ අපි කලින් එකේ. ඒන් එක තමයි ඊන් සහ අයින් විදියට වෙනස් කරේ. හැබැයි multiple bonds use කරද්දී ඒක වෙනස් වෙනවා. ඒන් එක නෙමෙයි NE එක. NE කියන එක තමයි යන්නේ අයින් සහ ඊන් සහ අයින් වලට ටයි. තේරුණා නේද? දැන් මෙතන පේනවා හෙප්ට් 1 3 ඩයින් නෙමෙයි හෙප්ට 1 3 ඩයින්. ඔන්න ඔයගොල්ලන්ට පැහැදිලි නැත්තම් මේකේ නම හෙප්ටේන්නේ.
heptane. දැන් අපි මේක normally ලියනවා නම් අපි එක ඩබල් බොන්ඩ් එකකට ලියනවා නම් එක ඩබල් බොන්ඩ් එකකට ලියනවා නම් අපි ලියන්නේ කොහොමද? hept 1 in එහෙම නැත්නම් heptene 1 heptene කියලා ලියන්නත් පුළුවන්. මේක for a single multiple bond. හරිනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ hept කෑල්ල තමයි අපි ඉතුරු කරගෙන an කෑල්ල තමයි මෙතන වෙනස් කරේ. එක ඩබල් බොන්ඩ් එකක් තියෙනවා නම් හැබැයි ඩබල් බොන්ඩ් ගොඩක් තියෙනවා නම් ආයෙත් බලමු. heptane වල hepta capital H hepta 1 4 diene. ඔයගොල්ලන්ට පේනවනේ මෙතන හෙප්ට වල A වෙනකම්ම තියාගන්නවා 4 multiple bonds. තේරුණානේ? මං හිතනවා දැන් තේරෙන්න ඇති. හරි. දැන් ඊළඟ එකටත් යමු. මෙතන තියෙන pentane එකක් මේ single bonds වලින් ගත්තොත් pentane එකක්. substituent groups මුකුත් නැහැ. ඒ නිසා මේක වමෙන් අංක කරත් දකුණෙන් අංක කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද එකම ස්ට්‍රක්චර් එක. මේක මැද්දෙන් කණ්ණාඩියක් තිබ්බොත් වමයි දකුණයි සමානයි. ඒ නිසා කොහෙන් අංක කරත් ප්‍රශ්නයක් නැහැ. වමෙන් අංක කරොත් මෙතන පේනවා ෆස්ට් එකේ ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. ෆෝර්ත් එකේ ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. කොහොමද ලියන්නේ? pentane නෙමෙයි දැන්. මෙතන වගේම penta කියන කෑල්ලෙන් නවත්ත ගත්තා. penta කෑල්ලෙන් නවත්තගෙන ඩබල් බොන්ඩ්ස් තියෙන කාබන් වල අංක ටික දැම්මා. ඉරක් penta ඉරක් 1,4 ඉරක් diene. මෙතන කාබන්ස් 3ක් නම් triene. 4ක් නම් tritetraene. අන්න ඒ වගේ. මෙතන තියෙනවා examples අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන අර මම කලින් කිව්ව විදිහට මේ ක්‍රම දෙකටම අපිට මේක ලියන්න පුළුවන්. hex 3 ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 3 hexene කියලා ලියන්නත් පුළුවන්. ඕගොල්ලන්ට කැමති ලේසි විදියක්. 1 2 3 4 5 6 1 2 3 4 5 6. දැන් මේකෙන් හරි අංකන එක මොකද්ද? දකුණින් ඉඳන් වමට අංක කරපු එක තමයි හරි එක. මොකද මේ මෙතිල් ගෲප් එකට අවමාගේ සෙට් වෙන්නේ දකුණින් ඉඳන් වමට අංක කරාම. ඩබල් බොන්ඩ් එකට වමෙන් ඉඳන් දකුණට හෝ දකුණින් ඉඳන් වමට අංක කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හතරෙදි තමයි තුනේදි තමයි ඩබල් බොන්ඩ් එක සෙට් වෙන්නේ. ඊට පස්සේ අපි මේ less priority එක ගත්තම substituent group එකට තමයි less priority එක දෙන්නේ. එතකොට දකුණින් ඉඳන් තමයි අංක කරන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා substituent groups ගත්තොත් methyl group එකක් තියෙනවා. ඒක සෙට් වෙන්නේ දෙවෙනි එකට. ඒ නිසා 2 methyl ඊළඟට බලන්න කාබන් චේන් එකේ මේන් චේන් එකේ කාබන් අණු කීයද? 6යි. ඒ නිසා hex ඊට පස්සේ hexane කියලා ලියන්නේ. hexane වෙනුවට අපි multiple bond එක තියෙන කාබන් එකේ අංකය ලියනවා. hex 3ene. එහෙම නැත්නම් 2 methyl multiple bond එකේ අංකය ලියලා 3 hexane. 2 methyl 3 hexane. ඔයගොල්ලන්ට පහසු විදිහකට ඒක ලියන්න පුළුවන්. මේකත් එහෙමයි. දැන් අංක කරන විදිහ මම මේ ආයෙම රිපීට් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට දැන් පුළුවන් වෙන්න ඕනේ දැක්ක ගමන් අංක කරන දිශාව 1 2 3 1 2. එතකොට දකුණෙන් තමයි අංක කරන්නේ. බලමු මෙතිල් ගෲප්ස් දෙකක් තියෙනවා. මෙතිල් ගෲප්ස් දෙක සෙට් වෙන්නේ දෙවෙනි කාබන් එකටයි තුන්වෙනි කාබන් එකටයි. දෙවෙනි කාබන් එකටයි හතරවෙනි කාබන් එකටයි. එතකොට 2 4 මෙතිල් ගෲප්ස් දෙකක් නිසා ඩයිමෙතිල් hex මේ හයක් නේ තියෙන්නේ. එතකොට hexane තමයි බේසික් චේන් එක ඇල්කේන් එකක් වුණොත්. hexane වෙනුවට අපි ලියනවා මෙතන තුන්වෙනි කාබන් එකේ තමයි ඩබල් බොන්ඩ් එක. ඒ නිසා hexane වෙනුවට hex 3ene. එහෙම නැත්නම් 3 hexene. ඔයගොල්ලෝ ඒ වගේම මේ මෙතන තියෙනවා alkyne එකක්. මෙතන ene වෙනුවට aine කියලා වෙනස් වෙන එක විතරයි වෙන්නේ. දැන් බලන්න මේක වමේ ඉඳන් තමයි අංක කරන්න ඕනේ. මොකද වමේ ඉඳන් අංක කරාම 1 2 දෙකේදී alkyne සෙට් වෙනවා. දකුණේ ඉඳන් අංක කරොත් 1 2 3 තමයි alkyne සෙට් වෙන්නේ. එතකොට ඊට පස්සේ බලනවා අපි
substituent groups මෙතිල් එකක් තියෙනවා 4. ඒ නිසා 4 මෙතිල් basic chain එක ගත්තම් pentane. හැබැයි pentane වෙනුවට අපි ලියන්න ඕනේ pent 2 ine. එහෙම නැත්නම් methyl 2 pentyne. කැමති විදියක්. මේකත් ඒ වගේම තමයි. second carbon එකේ methyl එකක් තියෙනවා 2 methyl. basic alkane chain එක ගත්තොත් hexane. hexane වෙනුවට අපි ලියනවා එක්ක 3 hexine. එහෙම නැත්නම් hex 3 ine. තුනේ තමයි alkyne group එක.